ඔයාලට මේ සතියේ කරන්න කියලා දුන්න බස්නාහිර පළාත් පේපර් එකේ තාපයට අදාළ MCQs විවරණ ටික තමයි මේ මම දෙන්න හදන්නේ. හරිද? හරි. එතකොට ඉස්සල්ලාම කියනවා නියත මං තීරී ටික මතක් කරන ළමයි ප්‍රශ්න කරගෙන යන ගමන් නියත පරිමාවක් සහිත බඳුනක අඩංගු පරිපූර්ණ වායුවක අචල ස්කන්ධයක් ගැන කියන්නේ. එතකොට ළමයි තේරුම් ගන්න ඕනේ ප්‍රශ්න කියවද්දිම පරිමාව නියතයක් ස්කන්ධය නියතයක්. එතකොට එකම වායුවක් එළියට යන්න එහෙනම් මෞලික ස්කන්ධයත් නියතයක්. ඒ කියන්නේ ළමයි මෙන්න මේ අනුපාතය කියන මවුල ප්‍රමාණයත් නියතයක්. ඔන්න ඔය ටික ඔය මං ඉරි ගහපු කෑලි දෙකත් එක්ක ඔයාලට තේරෙන්න ඕනේ. ඊට පස්සේ ළමයි ජලයේ ත්‍රිකලක්ෂය. ළමයි මට කියන්න ජලයේ ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය කියන්නේ කීයද? ජලයේ ත්‍රිකලක්ෂය කියන්නේ මොකද්ද ළමයි? ජලයේ ත්‍රිකලක්ෂය කියන එකේ ලක්ෂණ මොනවද? ඒ කියන්නේ යම් උෂ්ණත්වයක් තියෙනවා. හරිද? යම් උෂ්ණත්වයක් තියෙනවා. යම් උෂ්ණත්ව පොයින්ට් එකක් තියෙනවා. මේ උෂ්ණත්ව පොයින්ට් එකේදී මොකක්ද වෙන්නේ? හරිද? මොකද යම් උෂ්ණත්වය විතරක් නෙමෙයි ළමයි යම් පීඩනය සහ උෂ්ණත්වයේ නියත අවස්ථාවක් තියෙනවා. එතකොට මෙන්න මේකෙදී මොකක්ද වෙන්නේ? හරිද? මෙතන ළමයි අයිස් තියෙනවා. ජලයට අදාළව නම් අයිසුත් තියෙනවා. හරිද? අයිස් සහ ජලය හරිද? සමතුලිත අවස්ථාවක පවතිනවා. ඊට අමතරව ළමයි හරිද? මේ දෙන්නත් එක්කම හරිද? මේ දෙන්නත් එක්කම වාෂ්ප හරිද? වාෂ්ප සමතුලිත අවස්ථාව පවතිනවා. ඒ කියන්නේ අයිස් ජලය සහ වාෂ්ප තුන්දෙනයිනේ. ත්‍රික තුන්දෙනෙක්. හරිද? අයිස් ජලය වාෂ්ප රයිට් තුන්දෙනෙක්. එතකොට මේ තුන්දෙනාම සමතුලිත අවස්ථාවේ පවතින එක තමයි ඕකෙදි වෙන්නේ. හරිද? හරි. එතකොට ඔන්න ඕක තමයි අපි කියන්නේ ත්‍රික ලක්ෂ්‍ය. තුන්දෙනෙක් සමතුලිතව ඉන්නවා කියලා. හරි. ඊළඟට මේ උෂ්ණත්වය මෙතනදී උෂ්ණත්වය ළමයි හරිද? දන්න නැත්නම් ඉල්ල තියාගන්න ඕනේ 273යි රයිට් 273.16යි කෙල්වින්. 273.16යි කෙල්වින් තමයි ජලයේ ත්‍රිකලක්ෂයේ උෂ්ණත්වය. හරි. හරි. ඔන්න ඕක වෙනම හයිලයිට් කරගන්න 273.16යි කෙල්වින්. මේ තුන්දෙනාම සමතුලිත අවස්ථාවේ උෂ්ණත්වය. හරි. එහෙනම් වෙනම ලියා ගන්න මේ පොයින්ට් එක. ත්‍රිකලක්ෂය උෂ්ණත්වය කීයද? මොකක්ද ඒකෙදි වෙන්නේ? හරිද? ඒ ටික සටහනක් දාගන්න ඕනේ. ඊළඟට කියනවා ළමයි එතකොට පීඩනයේ PTR කියනවා හරිද? හරි. එතකොට මෙහෙමයි ළමයි. දැන් මේකෙදි බලන්න මේ දත්තයන් ටික පරිමාව නියත හරිද? මවුල සංඛ්‍යාව නියතයි. එතකොට PV සමානයි රයිට් PV සමානයි NRT වලින් ගියොත් පරිමාව නියතයක් මවුල සංඛ්‍යාව නියතයක් R කියන්නේ කොහොමද නියතයක්? එහෙනම් ළමයි මෙතනදී පීඩනය අනුලෝම සමානුපාතික වෙන උෂ්ණත්වයට. ඔච්චරයි කතන්දරේ. මේක තමයි මේකෙදි ඔයාට හදන්න තියෙන විදිහ. එතකොට ළමයි පළවෙනි අවස්ථාවේ උෂ්ණත්වය ත්‍රිකලක්ෂය කියන්නේ PTR කියන සංකේතය PTR කියන උෂ්ණත්වය අනුලෝම සමානුපාතික වෙන්නේ නම් ත්‍රිකලක්ෂය කියන මේ 273.16යි කෙල්වින් වලට. ඊළඟට පීඩනය කියලා උෂ්ණත්වයක් ගැන කියනවා. P කියලා පීඩනයක් ගැන. එතනදී උෂ්ණත්වය කීයද අපි දන්නේ නැහැ. මොකද්ද ගන්නද? එහෙනම් පීඩනය අනුව සමානුපාත වෙනවා යම් උෂ්ණත්වය. ඔච්චරයි. ඉතින් ඕක එක මේක 2 කියලා ගන්න. ඊට පස්සේ 2කින් 1 බෙදලා දාන්න. 2කින් 1 බෙදලා දාන්න. එතකොට 2කින් 1 බෙදනවා කියලාම P බෙදීම PTR සමානයි P කියන්නේ උෂ්ණත්වය මේක 273.16යි කෙල්වින්. එතකොට පීඩනයට අදාළ උෂ්ණත්වය නේද? එහෙනම් අපිට T වෙන ළමයි උක්ත කරන්න ඕන. T උක්ත කරන්න ඕන. හරි. මෙයා උක්ත කරනකොට එයා උක්ත කරනකොට අපිට එනවා මෙයාව මෙතනින් වැඩි කරන්න හරිනේ. මේ අනුපාතය කොහොමම තියාගෙන 273.16න් වැඩි කරන්න තියෙන එච්චර. හරිද? එතකොට උත්තරේ P බෙදීම PTR වලට ගිය 273යි කියන්නේ මේක වෙන්නේ. තුන්වෙනි එක. හරිද? ඒක ලොකු දෙයක් නෑ. අර සාධාරණ නීතියක් කියලා දැනගත්තා. ඊට පස්සේ මෙන්න මේ සමීකරණ දෙක ලියාගත්තා. හරිද? මෙන්න මේ සමීකරණ දෙක ලියාගත්තා. මේකයි මේකයි. ඊළඟට ඊළඟට මොකක්ද වෙන්නේ? ඊළඟට ඔයා
273.1 ජලිත්‍රික ලක්ෂය කියන එක තේරුම් ගත්තා. ඊට පස්සේ සුළු කරලා උත්තරේ ගත්තා එච්චරයි. හරිනේද? ඒක අඩුපාඩුටි හරිනේ. අඩුපාඩුවක් තියෙනවා හදාගන්න ළමයි ඉස්සල්ලාම. අඩුපාඩුවක් තියෙනවා හදන්න බෑ. හරි. ඊළඟට 27 වෙනි ප්‍රශ්නය. විෂ්කම්භය 1.0.02ක් වෙච්ච දැවැන්ම රෝධයක්. ළමයි ඔය මේ ඉස්සර කාලේ කරත්ත වලට දැන් කරත්ත ගෙවෙනවනේ. කරත්ත ගෙවෙන්නේ නැහැ. කරත්තේ රෝදේ ගෙවෙනවනේ. එතකොට ඒ කරත්තේ රෝදේ ගෙවෙන එක. හරිද? මේ විදියට කරත්තේ තියනවා නම් කරත්ත රෝද තියනවා නම් මේ කරත්ත රෝදේ මෙන්න මේ එළිය ගෙවෙන්නේ නැති වෙලාම එළියට ගහන්න ඕනේ පොඩි යකඩ පටියක්. ඒ යකඩ පටිය ගහන්න ඕනේ ආයි කරත්තෙන් ගැලවෙන්නේ නැති වෙන්න. හරිද? ඒ කියන්නේ රෝදෙන් කරත්ත රෝදෙන් ගැලවෙන්නේ නැති වෙන්න ඔය යකඩ පටිය ගහන්න ඕන ඔය විදිහට හිටින විදිහට. නැත්නම් ලීයක් නේ තියෙන ලීය කියන්නේ ගල් වලට වැදුනට පස්සේ මේ කඩලා යනවා. හරිද? ඉතින් ඒ ගහන ලෝහය මෙයාට හොඳටම තද වෙන්න ඕනේ ආයි ගැලවෙන්න බෑ. අර ඊට අමතරව දැන් මේ කරත්තේ මේ රිම් එහෙම තියනවා මේක ඇතුලේ. ඔන්න ඔහම රිම් එහෙම තියනවනේ. අන්නේ රිම් එහෙම හොඳට ඒ ගහන ලෝහයත් එක්ක මේ තද වෙලා තියෙන්නත් ඕනේ. හරිද? හරිද? වටේට මෙහෙම ඒ කියන්නේ ඔය ගහන පටියේ හින්දා මෙහෙම ඇතුළට පොඩි ප්‍රෙෂර් එකක් එන්නත් ඕනේ. පොඩි බලයක් ඇවිල්ලා මේක පොඩ්ඩක් තදට තියාගන්න ඕනේ. ඉතින් ඕකට මේ ඒ දවස්වල විද්‍යාඥයෝ හරිද ඉස්සර කට්ටිය කියන්නේ ඉතින් මේ ගම්වලත් ඉස්සර කරත් හදනවා හරිද ලංකාවේ කරත්ත හැදුවා ලංකාවේ ඉලෙක්ට්‍රික් කාර් හදලා තියෙනවා 70 ගණන් වල 60 ගණන් වල 1900 හරිද ඔක්කොම කාලා තියෙන්නේ කුමන්ත්‍රණ කාර්යෝ කොහොම හරි මේකෙදි වෙන්න ඕන ළමයි කරත්ත රෝදේ සයිස් එක ලොකුයි අපි ගහන රිම් එක පොඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ සෙල්සියස් එක 30 දී මෙහෙම ඇතුළට පීඩනයක් එන්න නම් හරිද මෙහෙම ඇතුළට පීඩනයක් එන්න නම් හරිද ඇතුළට පීඩනයක් එන්න නම් හරිද ඇතුළට පීඩනයක් එන්න නම් ඇතුළට මෙහෙම පීඩනයක් එන්න ළමයි එළියෙන් ගහන රවුම සෙල්සියස් අංශක 30 ඒ කියන්නේ සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී ඇතුළේ රවුමට වඩා රිම් එකේ සයිස් එක පොඩි වෙන්න ඕනේ. පොඩි වුණාම තමයි මොකක්ද වෙන්නේ ඇතුළට ප්‍රෙෂර් එකක් එන්නේ. හරිනේ. ඉතින් ඒකින් හින්දා අපි සාමාන්‍ය ළමයි සෙල්සියස් 30 දී කරත්තේ විෂ්කම්භයට වඩා අඩු විෂ්කම්භයක් තියෙන රිම් එකක් තමයි තෝරගන්නේ. හරි. ඉතින් ඔහොම තිබ්බට ඕක හයි කරන්න බෑ ඇත්තටම. හරිද? ඒ කියන්නේ සාමාන්‍ය උෂ්ණත්වයේදී ඒතකොට රිම් එක කරත්තේ රෝදේ සයිස් එක මෙච්චරයි නම් රිම් එකේ සයිස් එක ඊට වඩා පොඩි. ඕක හයි කරන්න බෑනේ. හරිද? හයි කරන්න නම් මොකද්ද කරන්න ඕන ළමයි අනිවාර්යයෙන්ම මේක රත් කරන්න වෙනවා. මේක රත් කරන්න වෙනවා. රත් කරලා මේ කරත්තේ රෝද සයිස් එකට තියෙන විෂ්කම්භයක් හරිද ඊට ආසන්නව පොඩ්ඩක් වැඩි වෙන විදිහට. ඉතින් අපි මේ ගානට අදාළව ඒකයට ආසන්නව ගන්නවා කියලා ගමු. කරත් විෂ්කම්භයට ආසන්න විෂ්කම්භයක් දක්වා මේක ප්‍රසාරණය වෙනකම් මෙයාව මේ රත් කරන්න වෙනවා. හරිද? රත් කරන්න ඕනේ. එතකොට අපි දන්නවා ළමයි දැන් ඕගලන්ට මේක කවුරු ළමයි පරිමාප ප්‍රසාරණයෙන් එහෙම හදලා තියෙන්න පුළුවන්. එහෙම අවශ්‍ය නැහැ. ඉතින් පරිමාප ප්‍රසාරණය කියන්නේ ඒකේ ප්‍රසාරණය 3 ගුණයක්නේ. ඉතින් ඔයාලට මෙහෙම හිතන්න පුළුවන්. ඒතකොට නව විෂ්කම්භය කියන්නේ හරිද? කලින් විෂ්කම්භයම ප්‍රසාරණයක්. කලින් විෂ්කම්භය මම D1 කියලා ගත්තොත් අලුත් විෂ්කම්භය කියන්නේ මේ කරත්ත රෝදයේ සයිස් එකට ආසන්න ප්‍රමාණයක් වෙන්නයි ඕනේ. ඒතකොට විෂ්කම්භය සිද්ධ වෙනස කියන්නේ කරත්ත රෝදයේ විෂ්කම්භය. හරිද? ඒ ගානට ගන්න ඕනේ. අඩු කිරීම රිම් එකේ තිබ්බ අඩු විෂ්කම්භය. හරිද? ඔන්න ඔය දෙක අතර වෙනස තමයි ඩෙල්ටා L. ඒ කියන්නේ රේඛීය ප්‍රසාරණය සිද්ධ වෙනස. ඒ කියන්නේ සම්පූර්ණ පරිමාවක් තමයි ප්‍රසාරණය වෙන්නේ.
ළමයින්ට කියලා දීලා තියෙනවා ට්‍රික් එකක් විදිහට ඕක අර අපිට පරිමාව සම්පූර්ණ පරිමාව ප්‍රසාරණය කියන එක 3න් ඒ කියන්නේ රේඛීය ප්‍රසාරණය ඒ වගේ 3 ගුණයක් කියලා ගන්න පුළුවන් කියලා. පැහැදිලිද? එතකොට අන්න ඒකින්ද අන්න ඒකින්ද ඔක රේඛීය ප්‍රසාරණය 3 ගුණයෙන් ගන්න. එතකොට වැඩේ හරි. රයිට්. හරි එතකොට කරන්න තියෙන්නේ මෙච්චරයි ළමයි. එතකොට උෂ්ණත්ව දිගේ වෙනස මෙච්චරයි. හරි දිගේ වෙනස මෙච්චරයි. එතකොට අර සමීකරණය බලන්න. ඩෙල්ටා L සමානයි L නෝට් ඇල්ෆා උෂ්ණත්ව වෙනස. හරිනේ. එතකොට පරිමාවේ වෙනස. හරිද? පරිමාවේ වෙනස. සෝරි රේඛීය ප්‍රසාරණයේ වෙනස. ප්‍රසාරණ වෙනස කීයද ළමයි? මෙන්න මේ වෙනසෙන් හරිද මෙන්න මෙතන වෙනසෙන් මෙන්න මෙතන වෙනස අඩු ගන්න. එතකොට දිගේ වෙනස කියන්නේ 1.0.02න් අඩු කරන්න මෙන්න මෙච්චරක්. එතකොට 0.002 මීටර්. හරිනේ. එතකොට වෙනස ඇවිල්ලා 0.002යි ආරම්භක දිග කියන්නේ ළමයි එතකොට 1යි. හරිද? ඊට පස්සේ රේඛීය ප්‍රසාරණය 1.25 වැඩි කිරීම 10 ඍණ 5යි. 1.25 වැඩි කිරීම 1.25 වැඩි කිරීම 10 ඍණ 5යි. ඊට පස්සේ බලන්න උෂ්ණත්ව වෙනස. ඒතර ඔතනින් ළමයි උෂ්ණත්ව වෙනස කියන එක එනවා. උෂ්ණත්ව වෙනස කියන එක එනවා. දැන් මෙතනදී ඕන ඉතින් කපලා දාන්නත් පුළුවන්. හරිද? මේක 10 ඍණ 3යි ළමයි. 2 වැඩි 0.002 කියන්නේ 10 ඍණ 3යි කියන එක. ඒතකොට මේ පැත්තෙන් 10 ඍණ 3ක් අයින් කරන්න. පොඩි ට්‍රික්ස් ඒවා එකපාරටින් දකින්නත් ඕනේ. එතකොට ඩෙල්ටා තීටා සමානයි ළමයි 2 බෙදීම 1.25 ගුණ කිරීම ඕනනම් ළමයට මෙතනට 10 ඍණ 2 කියලා දාන්න පුළුවන්. නැත්නම් ළමයට තේරෙන්න ඕනේ මේ පැත්තේ 10 ඍණ 2ක් එහා පැත්තට ඔය ඍණ කෑල්ල අයින් වෙලා යනවා කියලා. කියන්නේ මෙන්න මෙහෙම දාන්න පුළුවන් කෙනෙක් පොඩ්ඩක් ගැටලු හදලා හුරු වුණාම තේරෙන්න ඕනේ. කෙලින්ම එහා පැත්තට 100ක් දාන්න පුළුවන් කියලා තේරෙන්න ඕනේ. හරිද? දැන්ට කොහොම ගන්න. ඇත්තට අපි මේ විදිහට කරමු ළමයි. හරිද? දැන් මෙහෙම තියෙන එකක්. එහා පැත්තට කෙලින්ම ওই ඍණ කෑල්ල නැතුව දාන්න. හරිද? 10 ඍණ 2 නැතුව හරිද? 10 ඍණ 2 කියන එක නැතුව මේක නැතුව ඍණ කෑල්ල විතරක් නැතුව නිකම්ම 10 2 කියලා දාන්න එකපාර. ඒවා හුරු වෙන්න. හරිද? මම දැන් ඉඳන් මේ විදිහට කරනවා. හරිද? එතකොට ඔයගලන්ට මේක ළමයි MCQs කරනකොට අපි බලන්න ඕනේ ඉක්මනට හදන්නේ කොහොමද? ඉතින් මම ඉක්මනට හදන විදිහට කරනකොට ළමයි තේරුම් ගන්න ඕනේ මේ මනුස්සයා මෙහෙම කරන්නේ. ඕගොල්ලන්ට වේගෙන් හදන්න උරු කරන්න. ඉතින් ළමයෙක් උනන්දු වෙන්න ඕනේ මේ විදිහට සුළු කිරීම කරන්න විශේෂයෙන් බයෝ ළමයි. හරිද? හරිද? මම අද ඉඳන් පොඩ්ඩක් ඒ ටයිප් එකට කරගෙන යන්න. ඒතර ඕගොල්ලෝ ඒක අල්ල ගන්න. කොහොම හරි අල්ල ගන්න බා. පැහැදිලිද? හරි. පොඩ්ඩ ඕගොල්ලෝ අදහසකුත් දාන්න ඒක හොඳයි නේද කියන එක. ඊට පස්සේ 2 බෙදීම 1.25. දැන් මේකෙදි එකපාරට සුළු කරගන්න අමාරු නම් මෙහෙම ගන්න. 1.25 පූර්ණ සංඛ්‍යාවක් කියන්නේ කීයද ළමයි ආසන්නම ගන්න 5. 5 වෙන්න නම් උඩත් 4ෙන් වැඩි කරන්න ඕනේ යටත් 4ෙන් වැඩි කරන්න ඕනේ. 5 වෙන්න නම්. එතකොට 4 වරක් 2 8යි 1.25 5 4ක් කියන්නේ 5යි. ඔන්න දැන් පූර්ණ සංඛ්‍යාවක් කරගත්තා. හරිනේ. ඊට පස්සේ 100 බෙදීම 5 කියන්නේ. මෙතන 100 නේ තියෙන්නේ. 100 බෙදීම 5 කියන්නේ 20යි. එතකොට එනවා ළමයි 160. දැක්කද මං සුළු කරගත්තේ ඉතින්. තේරුණා නේද? 1.25 පූර්ණ සංඛ්‍යා කරගත්තා 4ෙන් වැඩි කරලා. ඔය ඔහොම තමයි ඔය MCQs දෙන්නේ. නැතුව මේ ලඝු පොතක් අරගෙන දෙකෙන් බෙදනවා. හරිද? ඒ විකාර කරන්න එපා විභාගයට ගිහිල්ලා. හරිද? MCQs දෙන්නේ නැහැ ඒ විදිහට. ටක් ගාලා සුළු කරන්න පුළුවන් විදිහට දෙන්නේ. හරිනේ. එතකොට උඩ යට 4ෙන් වැඩි කරා 8 බෙදීම 5 කියලා ගත්තා. එතකොට 160. පැහැදිලිද? දැන් ළමයෙක් 160ට ගැහුවොත් එimhe සම්පූර්ණයෙන්ම වැරදි. ඇයි ඒ? මෙතනදී අපිට ළමයි මේ සමීකරණයෙන් ආවේ උෂ්ණත්ව වෙනස 160යි කියලා. ඒතර ආරම්භ උෂ්ණත්වය 30ක් තිබිලා තියෙනවනේ. එහෙනම් 30ට 160ක් එකතු වෙන්න ඕනේ. එතකොට ළමයි අවසාන උෂ්ණත්වය සෙල්සියස් 190යි. අවසාන උෂ්ණත්වය සෙල්සියස් 190යි. හරිනේ? හරි. මේ දෙන්න මෙච්චර ළමයි. රෝධ තියෙනවා. හරිනේ රෝධ තියෙනවා. එතකොට අඩු රිම් එකක් තියෙනවා. පරිමාව අඩු රිම් එකක් තියෙනවා. එතකොට ඒක රෝධ සයිස් එකට හරියන විදිහට ප්‍රසාරණය කරගන්න ඕනේ. ප්‍රසාරණය කරගත්තාම තමයි ඇතුළට දාන්න පුළුවන්.
එතකොට ඒ සඳහා ළමයි විශ්කම්භ වෙනස තමයි අපි එතන ඩෙල්ටා L කියලා ගන්නෙ. එතකොට ඩෙල්ටා L කියලා ගන්න විශ්කම්භ වෙනස හරිද විශ්කම්භ වෙනස තමයි ඩෙල්ටා L කියලා ගන්න ඕනේ. ඊට පස්සේ මෙතනට ආරම්භක එක දාන්න පුළුවන්. රයිට්. ආරම්භක දිග මෙතනට දාන්න රයිට්. ඊළඟට මෙතනින් උෂ්ණත්ව වෙනස අපිට එනවා. උෂ්ණත්ව වෙනසක් එන්නේ. හරිද? උෂ්ණත්ව වෙනසක් එන්නේ ඒක ආරම්භ උෂ්ණත්වයට එකතු කරන්න ඕන. එතකොට 190යි කියලා එනවා. එච්චර අමාරු ප්‍රශ්න නෙමෙයි ළමයි. ඉතින් ඔක රේඛී ප්‍රසාරණයෙන් ආපු හොඳ ගැටලුවක්. හරි. මේකට යමු. තාප සන්නායකතාවය අඩු XY කොටසක් සහිත පරිවර්ණය කරන ලද PQ ලෝහ දණ්ඩක් රූපයේ පේන්න තියෙනවලු. P හා Q උෂ්ණත්ව දෙකක පවත්වාගෙන ලබනවලු. අනවර්ත අවස්ථාව කියන්නේ මොකද ළමයි? අනවර්ත අවස්ථාව කියන්නේ මොකද්ද මතකයිද? හරිද මේකේ මම උෂ්ණත්ව ගැහුවොත් එහෙම මේ විදිහට. මේකේ මම උෂ්ණත්ව මාන ඔහොම ගගහ තිබ්බොත් එහෙම මේ උෂ්ණත්ව මාන වල බැස්ම පරිසරයට තාපය හානි වෙන්නේ නැත්තම් මෙන්න මේ විදිහට ක්‍රමයෙන් අඩු වෙනවා සහ හරිද අඩු වෙනවා ඉගෙන යනවා අඩු වෙලා තමයි ද උෂ්ණත්වමාන පාඨාංක විචලනය වෙන ගම තියෙන. කියන්නේ උඩ පල්ලේ යනවා. අනවර්ත අවස්ථාවට වසලා මේ උෂ්ණත්වමාන පාඨාංක විචලනය වෙන්නේ නැහැ. මෙතනගේ දිගටම තියෙනවා. මෙතන කියන්නම් දිගටම තියෙනවා. මෙතන කියන්නම් දිගටම තියෙනවා. මෙතන කියන්නම් දිගටම තියෙනවා. උෂ්ණත්වමාන පාඨාංක විචලනය නොවී පවතින අවස්ථාව කියන යම් ලක්ෂ්‍යයක් සලකුවලම ඒ ලක්ෂ්‍ය උෂ්ණත්වය වෙනස් නොවී පවතින අවස්ථාව. අන්නේ තමයි අනවර්ත අවස්ථාව කියන්නේ. යම් ලක්ෂ්‍යයක් ගත්තොත් එහෙම ඒ ලක්ෂ්‍ය උෂ්ණත්වය ගොඩාක් වෙලා තිස්සේ වෙනස් වෙන්නේ නැතුව තියෙනවා. අන්න ඒකට අපි නමක් කියනවා අනවරත අවස්ථාව කියලා. පැහැදිලි නේද? හරි. එතකොට අපෙන් අහනවා මෙතනදී XY අතර XY කියන්නේ මෙන්න මෙයානේ. XY කියන්නේ මෙන්න මේ ටික. හරිද? XY කියන්නේ මෙන්න මේ කුට්ටිය ගත්තොත් එහෙම මේ කුට්ටියේ මෙන්න මේ ටික S මෙන්න මේක Y. හරිද? ඔහොමයි තියෙන්නේ. එතකොට මේ ඒ දෙන්න අතර තාප හුවමාරුව ළමයි දැන් මේ පද්ධතිය හරහාම යන එකක්නේ. හරිද? මෙතනින් ස්ටාර්ට් කරනවා නම් තාපය මෙතනින් පටන් ගන්නවා නම් මෙතනින් නම් අවසාන වෙන්නේ. හරිනේ. එතකොට තාපය මේ පැත්තේ ඉඳලා ඔහොම යනවා. හරිද? මෙහෙම යනවා. රයිට්. රතු එක. රයිට්. තාපය ඔය පැත්තේ ඉඳලා මෙහෙම යනවා. ඔන්න ඔහම යනවා. එතකොට ළමයි යනකොට මම PQ අතරට ගත්තොත් PQ නෙමෙයි. හරිද? ඔහොම යන එක්කෙනෙක් අතරමැද එතකොට තාපය ගලා යන ශීඝ්‍රතාවට මෙන්න මේ සමීකරණ ලියුව මතකද? KA වර්ගඵලය උෂ්ණත්ව වෙනස බෙදීම දුර ප්‍රමාණය. එතකොට ළමයි XY කුට්ටිය වෙනම ගත්තොත් XY කියන කුට්ටිය වෙනම ගත්තොත් XY කියන කුට්ටිය වෙනම ගත්තොත් මෙතනදී යම් θ1 මෙතන θ2 කියලා උෂ්ණත්ව පළතරයක් තියෙනවා කියලා හිතන්නකෝ ඔය විදිහට. හරිද? එතකොට ඔන්නෝම උෂ්ණත්ව පරතරයක් තියෙනවා. එතකොට මේ උෂ්ණත්ව පරතරය හරහා යන්න හරිද පරතරය D කියලා ගන්නකො ඔය ටික D කියලා ගන්නකො. එතකොට මෙතන ළමයි තාපය ගලා යන ශීඝ්‍රතාවය රඳා පවතිනවා. මේ දෙන්න හරහා තාපය ගලා යන ශීඝ්‍රතාවය. නැත්නම් අපි ගත්තොත් එහෙනම් මෙතනදී XY අතර උෂ්ණත්ව වෙනසනේ. ඒතර උෂ්ණත්ව වෙනස මම මේ සමීකරණය යුක්ත කරොත් එහෙම උෂ්ණත්ව වෙනස මට ගන්න පුළුවන් උෂ්ණත්ව වෙනස සමානයි කියලා. උෂ්ණත්ව වෙනස සමානයි කියලා. තාපය ගලාගෙන යන ශීඝ්‍රතාවය ගුණ කිරීම D බෙදීම KA. හරිද ඔය විදිහට. උෂ්ණත්ව වෙනස ළමයි තාපය ගලාගෙන යෑමේ ශීඝ්‍රතාවය මත. ඊළඟට යන්න තියෙන දුර ප්‍රමාණය මත. හරිද යන්න තියෙන දුර ප්‍රමාණය මත. ඊළඟට ළමයි හරස්කඩ වර්ගඵලය මත. ඔන්න ඔය සාධක මත රඳා පවතිනවා. ඒ කියන්නේ දුර ප්‍රමාණය කියලා මෙතනදී XY අතර දුරනේ. හරිනේ ඒ කියන්නේ මේක XY අතර දිග මත රඳා පවතිනවා. ඊට පස්සේ K කියන ළමයි
අදාළ ද්‍රව්‍ය සහ අදාළ තියෙන ද්‍රව්‍ය මත රඳා පවතින දෙයක් ඒ කියන්නේ තාපසන්නයකතාවය. එහෙනම් ළමයි ලෝහ දණ්ඩ සාදා ඇති ද්‍රව්‍ය මත මේක රඳා පවතිනවා. ඊළඟ ළමයි pH කිව්ව අතර උෂ්ණත්ව වෙනස. දැන් මෙතනදී තාපය ගලාගෙන යාමේ ශීඝ්‍රතාවය ඒ කියන්නේ දැන් මෙහෙමනේ සමස්ත දණ්ඩ දැන් වතුර පාරක් ගලනවා කියලා හිතන්නකෝ pH කිව්වතර වතුර පාරක් ගලාගෙන යනවා ඊට පස්සේ ඔයා බලන් ඉන්නවා හරිද ඔයා බලන් ඉන්නවා ඔය x ගාවට වෙලා වතුර ටිකක් ගන්න. එතකොට ඔයාට වතුර ගන්න පුළුවන් විදිහක් තියෙනවනේ. ඒ වතුර ගන්න පුළුවන් විදිහ හරිද ඔයා ඒ කියන්නේ x ගාවට වෙලා වතුර ටිකක් ගන්න බලන් ඉන්නවා. එතකොට ඔයා ළමයි ඒ වතුර ගන්න පුළුවන් වෙන විදිහ හරිද ඒ කියන්නේ වතුර ගන්න පුළුවන් වෙන විදිහ මේ ඔයා x ගාවන ඉන්නේ ඔයාගේ මේ ඉස්සරහෙන් හරිද මෙන්න මේ ජලය ගලාගෙන යන වේගයත් එක්ක රඳා පවතිනව නේද? ඒ කියන්නේ එතනින් කොච්චර වේගෙන් වතුර යනවද ඔයාට ඒ ප්‍රමාණයට හරියන විදිහට වතුර ටිකක් ලබා ගන්න පුළුවන්. පැහැදිලිද මං කියන්නේ? හරි. ඒ කියන්නේ ළමයි අනිවාර්යයෙන්ම pH කිව්වතට තාපය ගලාගෙන යන්නේ මොන වගේ වේගයකින්ද? ඔයාට x වලට වෙලා ඉඳලා වතුර ටිකක් ගන්න නම් ඒ pH කිව්වතර තාපය ගලාගෙන යන වේගය මේ කියන්නේ නැත්තම් ජලය අපි ජලය කියලා හිතුවොත් එහෙම ජලය ගලාගෙන යන වේගය ඔයා x ඒ කියන්නේ pH PC වලට හයියෙන් ජල පාරක් ගියොත් එහෙම ඔයාට ඉක්මනට වතුර ටිකක් ගන්න පුළුවන් x වලට වෙලා. හරි ඒ කියන්නේ x සහ y වලට ළමයි තාපය ගලාගෙන යන්න pH කිව්ව අතර තියෙන තාප ගැලීමේ ශීඝ්‍රතාවය හරිද ඒ දේවල් රඳා පවතිනවා. හරිනේ. එතකොට ළමයි pH කිව්ව අතර උෂ්ණත්ව වෙනස වැඩි වෙනකොට මොකක්ද වෙන්නේ? උෂ්ණත්ව වෙනස වැඩි නම් හරිද? ඒ කියන්නේ වතුර නම් ළමයි දිය ඇල්ලක් නම් දිය ඇල්ලේ උස වැඩි නම් හරිද? තාපය හරිද උස වැඩි නම් හරිද පල්ලෙහායිද ලොකු වේගයක් හරිනේ. අන්න ඒ වගේ ළමයි උෂ්ණත්ව වෙනස වැඩි වෙන තරමට ඉක්මනට හරිද අපි ලිපේ දැල්ල වැඩි කරන්නේ ඉක්මනට තාපය උල්ට ගන්න ඕනේ නේද? ඉක්මනට බතක් ඉක්මනට මොකක් හරි වෙන දෙයක් හොයා ගන්නනේ. දැන් මේ වගේ දැල්ල වැඩි කරනවා. ඒ කියන්නේ උෂ්ණත්ව වෙනස වැඩි කරපු ගමන් මොකක්ද වෙන්නේ? ඉක්මනට තාපය හම්බ වෙනවා. හරිද? එතකොට xy වත්තර වෙන උෂ්ණත්වය තීරණය වෙන්න ළමයි ඔය උෂ්ණත්ව වෙනස සහ මෙතනදී තාපය ගලාගෙන කොච්චරකින්ද කියන එක තීරණය වෙනවා. ඊට පස්සේ xy සහ ද්‍රව්‍ය මත ද්‍රව්‍යවල මත රඳා පවතිනවා. ලෝහ දණ්ඩ ද්‍රව්‍ය මත හරිද මේ දේවල් මත රඳා පවතිනවා. ඊට පස්සේ P සිට xy ට ඇති දුර. ළමයි මේක මත රඳා පවතිනවා මෙන්න මේ දේ. P සිට x ට තියෙන දුර මත රඳා පවතිනවා ළමයි. දැන් උෂ්ණත්වය P සිට Q දක්වා ගත්තොත් එimhe එන්න අඩු වෙනවා. අපි ගත්තොත් මෙතන ශේෂය 100යි නම් මෙතන 80යි මෙතන 60යි හරිද මෙතන 40යි මෙතන 30යි 30ක්ම වෙන්න දෙයක් නැහැ. දැන් උතන වෙන ද්‍රව්‍යයක් නේ තියෙන්නේ. ඒතර අපි තුමනේ 20ක් විතර වුණා ඒක. ඊට පස්සේ 10යි හරිද බිංදුව නම් බිංදුව හරිද ඔය ඉතින් උදාහරණයක් ගත්තේ. හරිද? ඔය විදිහට. රයිට්. හරිද ළමයි? හරි. එතකොට මෙන්න මෙතනින් x සමාන තියලා තිබ්බොත් හරිද මෙතනින් x කියලා තිබ්බොත් ළමයි 100න් 80ට 20ක වෙනසක් තියෙනවා. මෙතන x කියලා තිබ්බොත් එහෙම 100න් 80ට s ගේ උෂ්ණත්වය එතකොට 40ක වෙනසක් 60ක් වෙන්නේ. හරිද? හැබැයි ළමයි x සහ y අතර වෙනසට ඕක රඳා පවතිනද? x සහ y අතර වෙනසක් නෑනේ. s ගේ උෂ්ණත්වය නෙමෙයි අහන්නේ. x සහ y අතර වෙනසක්. හරිද? x සහ y අතර වෙනස ළමයි. හරිද? හැමතිස්සෙම රඳා පවතින්නේ x සහ y අතර උෂ්ණත්ව වෙනස රඳා පවතින ළමයි. ඒ දෙන්නාගේ හරිද? ඒ දෙන්නා හරහා තාපය ගලාගෙන ශීඝ්‍රතාවය. එතකොට තීන තැන අනුව නෙවෙයි ළමයි තාපය ගැනීමේ ශීඝ්‍රතාවය තියෙන්නේ ලොකු එක්කෙනාගෙන් තාපය යනවා කොච්චරද? එතකොට මගේ ඇඟෙන් කොච්චරක්ද යන්නේ? එතකොට දැන් මෙතනදී මෙන්න මෙයා ඇවිල්ලා හැමතිස්සෙම එකම එක්කෙනෙක්නේ එකම ද්‍රව්‍යයනේ. එතකොට එයා හරහා තාපය ගැලීමේ ශීඝ්‍රතාවය කොතන හිටියත් එකයි. කොතන හිටියත් එකයි. එතකොට ළමයි උෂ්ණත්ව වෙනසක්නේ අහන්නේ. එතකොට තාප ගැලීමේ ශීඝ්‍රතාවය එකයි නම් හරිද? පරතරය එකයි නම් වර්ගඵලය එකක් නම් හැමතිස්සෙම ළමයි උෂ්ණත්ව වෙනසත් එකයි. අන්තරය එකයි. හරි. උෂ්ණත්වය ඇහුවනම් ඔන්න වෙනසක් වෙන්න පුළුවන්. උෂ්ණත්වය x ගේ උෂ්ණත්වය
තියෙන තැන අනුව රඳා පවතිනවාද? ඔව්. හරිද? මෙතනින් තිබ්බොත් එහෙම වැඩි උෂ්ණත්වයක් දැනෙනවා. හරිද? මෙතනින් ඊට වඩා අඩුයි, මෙතනින් අඩුයි. හරිද? ඔහොම අඩු වෙනවා. හැබැයි ළම උෂ්ණත්ව වෙනසක් ගත්තොත් එහෙම වෙනස බලපාන්නේ ඒ තියෙන දුර හරිද? ඒ සාධක මත ඒව ඉතින් කොතන හිටියත් එකයිනේ. එහෙනම් මේක ළමයි උෂ්ණත්ව වෙනස කෙරෙහි බලපෑමක් ඇති කරන්නේ වෙනස කෙරෙහි. හරිද? හැබැයි ආරම්භක උෂ්ණත්වය වෙනස් වෙනවා. හරිද? හරිද? ඔය ඇත්තටම මේ ලොකු දෙයක් නෙමෙයි ඉතින්. හරිද? හරිද? ඒ කියන්නේ දැන් මේ සමීකරණයෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන් මේ ද්‍රව්‍ය දෙකටම වල් ගන්න. P සිට Q දක්වා ගත්තා වුණත් ඔය ටිකම තමයි. එතනදිත් හදලා තියෙන ද්‍රව්‍ය මත හරිද යන්න තියෙන දුර ප්‍රමාණය මත උෂ්ණත්ව වෙනස මත ඒ අණුවේගය වෙනස් වෙනවා. අනවරද හින්දාම හැමතිස්සෙම පරතරයන් සමානයි. දැන් මෙතන උෂ්ණත්වය වෙනස් වෙන්නේ නැති අවස්ථාවට පත් වෙලා. ඊට පස්සේ ළමයි මේ අදාළ කුට්ටිය ඇතුළෙත් ඔය සමීකරණයම හිතන්න. හරි ඒක හරි නේද? මොනවා හරි අවුලක් තිබ්බොත් එහෙනම් මගෙන් අහන්න. මේ පලාපෑවස ගැන ටික පොඩ්ඩක් දෙපාරක් විතර කරන්න ඔයාලට හොඳ ප්‍රැක්ටිස් එකක් හම්බ වෙනවා එතකොට. රයිට්. හරි අපි යන් ඊළඟට 37 සන්තෘප්ත අසන්තෘප්ත කතාව මතකයි නේද? සන්තෘප්ත දැන් RH හරිද? මොකද්ද? සාපේක්ෂ ආර්ද්‍රතාවය. දැනට තියෙන ටික. ඒ කියන්නේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය බෙදන්න ඕනේ තියාගන්න පුළුවන් උපරිම ටික. හරිනේ. ඒ කියන්නේ සන්තෘප්ත වාෂ්පයේ නිරපේක්ෂ ආර්ද්‍රතාවය. ඒ කියන්නේ සන්තෘප්ත විට තියෙන ආර්ද්‍රතාවය කියලා අපි ගමුකෝ. වැඩි කිරීම 100%. ඕක අපිට ගන්න පුළුවන් ළමයි දැන්ට තියෙන ටිකේ ඝනත්වය බෙදනවා සන්තෘප්ත වුණාම තියෙන ඝනත්වය අදාළ පරිමාව තුළ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය. කොහොම ගන්නත් පුළුවන්. ඒතර පරිමාව එකම අගයක් වුණොත් එහෙම ළමයි පරිමාව එකම අගයක් වුණොත් පරිමාව එකම අගයක් වුණොත් පරිමාව එකම අගයක් වුණොත් එහෙම මේ උඩ යට දෙකෙන්ම v වලින් වැඩි කරොත් එහෙම v ට v කැපිලා යනවා සහ v වලින් වැඩි කරාම වෙන්නේ ස්කන්ධයක්. එතකොට ළමයි පරිමාව එකම අගයක් විට අදාළ පරිමාව තුළ තියෙන ස්කන්ධය තියාගන්න පුළුවන් උපරිම ස්කන්ධයට දක්වන අනුපාතය කියලාත් ගන්න පුළුවන්. හරි ඔන්න ඔය ළමයි සාපේක්ෂ ඝනත්වය අවස්ථා තුනෙන්ම ගන්න පුළුවන්. ඝනත්වයන් ඇසුරින් සහ ස්කන්ධ අතර අනුපාතය ඇසුර. හැබැයි ස්කන්ධ අතර අනුපාතයන් අතර ගණිතලය මේක එකම පරිමාණයකට හදලා තියෙනවා. හරි. මතක නැති ළමයි ඔක ඉස්සෙල්ලාම දාගෙන ඉන්න. ඔය දැන් විවරණ ලියන පොතක් ඇතිනේ. මම නිකන් බල බල කරන්න එපා. ඒ ලියන විවරණ ලියන පොතේ හරිද ඔන්න ඔය සමීකරණ තුන දාගන්න. පැහැදිලිද? රයිට්. හරි. ඊට පස්සේ මම යන වැඩේට විවරණ ලියන පොතේ දාගන්න ඕනේ. රයිට්. පෝස්ට් කරලා දාගන්න. ඊට පස්සේ කියනවා ළමයි ඉස්සලාම සංස්කෘත ජල වාෂ්ප පීඩනය සෙල්සියස් 25 දී 23යි ග්‍රෑම් ඝන මීටරයට. සෙල්සියස් අංශක 25 දී 23යි ග්‍රෑම් ඝන මීටරයට. සෙල්සියස් අංශක 27 දී 26යි ග්‍රෑම් ඝන මීටරයට. දැන් අපි 27 කතාව පැත්තට දාන්නකො. දැන් සන්තෘප්තයි කියන්නේ මොකද්ද ළමයි? සෙල්සියස් අංශක 25 දී සන්තෘප්තයි කියන්නේ සෙල්සියස් අංශක 25 දී ඝන මීටර එකක පරිමාවක බඳුනක් ගත්තොත් එහෙම ඒකේ තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය ග්‍රෑම් 23 අන්නෝ තමයි අදහස. හරි. එතකොට දැන්ට තියෙන ප්‍රමාණය ගැන අදහසක් දීලා නැහැ. සෙල්සියස් අංශක 25 දී මේකේ ආර්ද්‍රතාවය දීලා තියෙනවා ළමයි 160යි කියලා. 160යි කියලා ආර්ද්‍රතාවය දීලා තියෙනවා නම් අපිට දැන්ට තියෙන ප්‍රමාණය හොයන්න පුළුවන්. RS සමානයි හරිද සන්තෘප්ත අපි මෙතනදී ස්කන්ධයන් එක ගමු නේද? ස්කන්ධයන් එක්ක නහන්නේ සන්තෘප්ත අවස්ථාවේ ස්කන්ධය. ඒ කියන්නේ දැන්ට තියෙන ස්කන්ධය සන්තෘප්ත අවස්ථාවේ ස්කන්ධය දරන අනුපාතය. හරිනේ. ඒතර RS සමානයි 160යි කියලානේ කියන්නේ. RS සමානයි 160යි. හරිද? RS සමානයි 160යි. 160යි නම් 160යි නම් හරිද? 160යි නම් දැනට තියෙන ස්කන්ධය මම දන්නේ නැහැ. තියාගන්න පුළුවන් උපරිම ස්කන්ධය දන්නවා ඝන මීටර එහෙකට 23යි කියලා. දැන් මෙතනදී පරිමාව දීලා තියෙනවා ඝන සෙන්ටිමීටර් 100යි කියලා. එහෙනම් 100කට කොච්චරයිද කියලා හදලා ගන්න ඕනේ. හරිනේ. එතකොට ඝන මීටරයට 23 න ළමයි 100කට මොකද ගන්න තියෙන්නේ? පරිමාවයෙන් වැඩි කරන්න. ඉතින් 100 කියන ළමයි ඝන මීටර වලට හැරුවාම 10 6යි. එතකොට මේ ඝන මීටරට මේක කැපිලා යනවනේ.
ඔන්න ඔච්චරක් එන්න. එතකොට වැඩි කිරීම 100ට 100. උතනින් මේ 100ට මේ 100 කැපිලා යනවා. එතකොට ස්කන්ධ එනවා ළමයි 60 වැඩි කිරීම 23 ග්‍රෑම් වැඩි කිරීම 10/6යි. කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් ඔය ළමයි 60 වරක් 23 කියන්නේ කීයද? 60 20ක් කියන්නේ හරියට 1200. 1200ට එකතු වෙන්න ඕනේ 180ක්. 1200ට 180ක්. 1380 ග්‍රෑම්. හරි 10/6 වැඩි කිරීම ග්‍රෑම්. හරිනේ. ඔය විදිහට. ඔන්න ළමයි ශේෂාංශ 25 දී ශේෂාංශ 25 දී හරිද? සාමාන්‍යයෙන් තියෙන ජල වාෂ්ප ප්‍රමාණය මේකෙදි. හරිද? ඝන මීටරයට 23ක්නේ. මෙතන ඝන සෙන්ටිමීටරයක් ළමයි. සෙන්ටිමීටරයක් ඇතුළේ නම් හරිද? 23යි ග්‍රෑම් වැඩි කිරීම 10/6ක් තමයි තියෙන්නේ. එතකොට ඒ කියන්නේ සන්තෘප්ත විදිහට. එතකොට මෙතනදී දැනට නිරපේක්ෂ විදිහට ඒ කියන්නේ දැනට තියෙන ප්‍රමාණය අපිට ගන්න පුළුවන්. ඕක 60න් වැඩි කරලා. එතකොට ඔයාට මෙන්න මෙච්චරයි කියලා නම් දැනට තියෙන ටික. ඊට පස්සේ මොකද්ද කරන්නේ ළමයි? ඊට පස්සේ සාපේක්ෂතාව 100ට 100ක් වෙනකම් උෂ්ණත්වය සෙල්සියස් අංශ 24 දක්වා වැඩි කරනවලු. එතකොට 27 දී 100ට 100ක් කියලා මොකක්ද වෙන්නේ? 100ට 100ක් සාපේක්ෂතාවය කියන්නේ මොකද්ද ළමයි? දැන්ට තියෙන ටික තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයට සමාන වෙනවා. එතකොට සෙල්සියස් අංශය 27 ගත්තොත් එහෙම ළමයි. සෙල්සියස් අංශය 27 දී තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය කියන්නේ 26යි ග්‍රෑම් ඝන මීටරයට. එතකොට 26යි ග්‍රෑම් ඝන මීටරයට නම් දැන්ට මෙයාගේ පරිමාව 100යිනේ. එතකොට 100යි කියලා ළමයි දැන් මෙතනින් තියෙන්න ඕනේ මෙන්න මේ වගේ ප්‍රමාණයක්. තේරෙනවද මම මේ කියන එක? හරිද? එතකොට මීටරට මීටර කැපිලා යනවා. හරිද? ඒ කියන්නේ 26යි ග්‍රෑම් ඝන මීටරයට වැඩි කරන්න ඕනේ 100ට. හරිනේ. එතකොට ඔන්න ඔහොම ප්‍රමාණයක් තමයි දැන්ට තියෙන්නේ. සන්තෘප්ත විදිහට තියෙන ඔන්න ඔය වගේ ප්‍රමාණයක්. සන්තෘප්ත විදිහට තියෙනවා. සන්තෘප්ත විදිහට තියෙනවා. හරිද? ඔන්න ඔය වගේ ප්‍රමාණයක් සන්තෘප්ත විදිහට තියෙනවා. දැන් මේක තමයි සන්තෘප්ත වාෂ්පයේ ජල වාෂ්ප ස්කන්ධය සහ දැන්ට ওই ප්‍රමාණය තියෙනවා මේක ඇතුළේ. හරි. හරි. එතකොට ඒ ශේෂාංශක 24 රත් කාට පස්සේ තමයි දැන් මෙන්න මෙච්චරක්ම වාෂ්ප උනේ. මෙන්න මෙච්චරක්ම වාෂ්ප විදිහට තියෙනවා දැන් ශේෂාංශ 24 රත් කාට පස්සේ. ශේෂාංශ 26 දී තිබ්බේ මෙච්චරයි. එහෙනම් ඒක ওই දෙක අතර වෙනස ගන්න. ශේෂාංශක 27 දී තිබ්බ ප්‍රමාණය ශේෂාංශක 25 දී තිබ්බ ප්‍රමාණය අඩු කරන්න. 27 දී තියෙනවා එතකොට කීයක්ද ළමයි? දැන් මෙතන විදිහට ළමයි 2600ක් නේ 2600 වැඩි කිරීම 10/6යි ග්‍රෑම්. මොකෙන් අඩු කරන්න කලින් තිබ්බ මෙන්න මේ ප්‍රමාණය. හරිද? එතකොට ඔතනින් එනවා. ඔතනින් එනවා 0.20යි 5න් 3ක් 2යි 220යි ග්‍රෑම්. 220ට කියමු 10/6යි ග්‍රෑම්. මෙතන පොඩ එන්න මෙතන 1220යි හොඳ. එතකොට 1220 කියලා උත්තරයක් තියෙන්නේ පස්වෙනි එක. දැන් මේ හැම එකම 10/6න් වැඩි වෙන්න ඕනේ හරිනවා. ඉතින් වඩා නිවැරදි පිළිතුරු විදිහට අපිට වඩා හොඳ කියලානේ තෝරන්න තියෙනවා. එතකොට ඕක තේරුවා නම් හරි. හරිනම් ඕක 10/6න් වැඩි වෙන්න ඕනේ. හරි ඒක එච්චර හිතන්න එපා. මෙහෙම ආයි ගියොත් එහෙම සාපේක්ෂතාව සමාන ළමයි තියාගන්න පුළුවන් දැන්ට තියෙන ටික බෙදීම තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණය. හරිනේ. එතකොට දැන්ට දේශාංශ 25 සඳහා ආර්ද්‍රතාවය 60යි කියන්නේ දැන්ට තියෙන ටික ඔයාලට මේකෙන් හොයාගන්න පුළුවන්. සහ ඝනත්වය ආදේශ කරන ඝනත්වය වැඩි කිරීම පරිමාව දැම්මහම ඔයාලට ස්කන්ධය ගන්න පුළුවන්. තියාගන්න පුළුවන් උපරිම ටිකේ ස්කන්ධය. තියාගන්න පුළුවන් උපරිම ටිකේ ස්කන්ධය සාන්ද්‍රෘත වාෂ්පයේ ඝනත්වය බෙදන්න ඕනේ භාජනීය පරිමාවෙන්. ඒතර ඔයාලට දැන්ට තියෙන ස්කන්ධය එනවා. ඊට පස්සේ ළමයි ශේෂාංශ 27 දී 100ට 100ක් වෙනවා කියලා ළමයි තියාගන්න පුළුවන් උපරිම ප්‍රමාණයට දැන්ට තියෙන ටික සමානයි කියන එක. ඒ කියන්නේ තියාගන්න උපරිම ටික කියන්නේ 26 වැඩි කිරීම 100,600 වැඩි කිරීම 10 අන්නේ ප්‍රමාණයට උපරිම ටික සමාන වෙනවා. ඒ දෙක අතර වෙනස ගන්න එච්චරයි. හරි නේද? හරි.
රයිට් ටක් ගාලා අඩුපාඩුවක් තියෙනවා හදාගන්න ළමයි පෝස් කරලා. කන්නේ පෝස් කරලා හදාගන්න. ඊළඟ ගැටලුව. එක්තරා ද්‍රව්‍යයක කිලෝග්‍රෑම් 5ක සහිත තටාකයක් තුළ ආලෝක ක්ෂමතාව 140ක් වූ මෙහෙම දැන් ආලෝක ක්ෂමතාව 140ක් කියන්නේ මොකද්ද ළමයි? දැන් අපි ගත්තොත් එහෙම බල්බ් එකක්. හරිද බල්බ් එකක් තියෙනවා. මේ බල්බ් එකට විද්‍යුත් ශක්තිය දෙනවා කියන 100%ක්. ඒකෙන් ළමයි 140කින් තමයි ආලෝක ශක්තිය දෙන්නේ. 140ක් තමයි ආලෝක ශක්තිය විදිහට දෙන්නේ. ඉතුරු 160 මොකක්ද ළමයි පරිසරයට තාප ශක්තිය විදිහට හානි වෙලා යනවා. දැන් මේ ගාන විදිහට තාප ශක්තිය විදිහට තමයි ගන්න වෙන්නේ. හරිනේ. බල්බයට 100ක ශක්තියක් දුන්නොත් එහෙම තප්පරයට ජූල් 100ක් දුන්නොත් එහෙම තප්පරයට 40ක් තමයි පත්තු වෙන ගන්න. ඉතුරු 160ක් පරිසරයට හානි කරලා දානවා. ඔය නාස් වෙන 160 පාවිච්චි කරලා තමයි මෙතනදී මේ වතුර එක රත් කිරීම සිද්ධ කරන්නේ. වතුර එක රත් කිරීම සිද්ධ කරන්න ඔය තියෙන 160 පාවිච්චි කරලා. එහෙනම් මම ඉස්සල්ලාම බලනවා මොකද්ද? බල්බයකින් හරිනේ දැන් මෙතනදී විදුලි බල්බ් දෙකක් කියනවා නම් බල්බයකින් ජලයට නෙමෙයි මෙතන ද්‍රවයක් තියෙන්නේ. යම් ද්‍රවයක් තියෙන බල්බයකින් ද්‍රවයට ලැබෙන තාපය. හරිද? අපි ක්ෂමතාවය කියලා ගත්තත් කවන්නේ තාප ප්‍රමාණය කියලා ගමු. තාප ප්‍රමාණය ළමයි. හරිද? එයාට හම්බෙන ප්‍රමාණය 160ක්නේ. 160ක් එයාට හම්බෙන ප්‍රමාණය. හරිද? මේ ඇවිල්ලා ළමයි වොට් ගාන. 160ක් වොට්. ඒතර වොට් කියන එක වොට් කියන්නේ ජූල් තප්පරයටනේ. වොට් කියන්නේ ජූල් තප්පරයට. ඒතර මේකේ ශක්ති ප්‍රමාණයක් හොයන්න මොකද කරන්න ඕනේ? අදාළ ශක්ති වෙනස කාලයෙන් බෙදුවා තමයි වොට් කියන කෙන්නේ. ශක්ති ප්‍රමාණය හොයන්න ළමයි වොට් ගාන. හරිද? ඒ කියන්නේ පවර් එකවා කාලෙන් වැඩි කරන්න ඕන. එතකොට ඔයාලට ශක්ති ප්‍රමාණය එනවා. හරිනේ මෙතනත් එහෙම දැන් මේක වොට් ගාන 160ක් වොට් තමයි එහෙනම් අපිට හම්බෙන්නේ. 100න් 60ක් තමයි අපිට හම්බෙන්නේ. හරිද? අපිට හම්බෙන්නේ 100න් 60යි. right? එතකොට විදුලි බුබුලේ වොට් ගාන 100ක් වෙනවා. විදුලි බුබුලේ වොට් ගාන 100ක් වෙනවා. ඔය 100න් හරිද ඔය 100න් right ඔය ප්‍රමාණයෙන් right ඒ කියන්නේ මෙහෙමයි ළමයි. අපිට ලැබෙන ක්ෂමතාවය කියන්නේ එයාගේ වොට් ගාන 100ක් වුණාට ඕකෙන් 60ක් තමයි එළියට හම්බ වෙන්නේ. ඉතුරු 40කින් එයා පත්තු වෙනවා. ඒක තමයි අදහස. ඒතර ඔන්න අපිට එකකින් ලැබෙන වොට් ගාන. ශක්තිය හොයන්න මොකද ගානවනේ වොට් ගාන කාලෙම වැඩි කරනවා. මෙතනදී මිනිත්තු 5 ළමයි තියෙන්නේ. මිනිත්තු 5ක් කියලා තියෙනවා. එහෙනම් ඕක කාලෙම වැඩි කරනවා. මිනිත්තු 5ක් කියලා ළමයි තප්පර වලින් ගත්තොත් එහෙම 60 වැඩි කිරීම 5යි. 60 ඒවා 5ක් කියනවා. ඔන්න ළමයි මට මෙතනින් එනවා බල්බයකින් ද්‍රවයට ලැබෙන තාප ප්‍රමාණය 100% කැපිලා නේද? එතකොට 60 වලක් 3600යි 3600 5ක් තමයි එක බල්බයකින් ලැබෙන ශක්ති ප්‍රමාණය. එතකොට බල්බ දෙකක් තියෙනවා නම් හින්දා හරිද බල්බ දෙකක් හින්දා හරිද බල්බ දෙකක් තියෙනවා නම් මේක දෙකකින් වැඩි වෙන්න ඕන. ඔන්න ඔච්චර ශක්ති ප්‍රමාණය අපිට මේ ද්‍රව්‍ය රත් කිරීමන බල්බ් වලින් හම්බ වෙනවා. හරිනේ ආයි කිව්වොත් එහෙම 40කින් එයා පත්තු වෙනවා. 40න් පත්තු වෙනවා කියන්නේ 60ක් නාස්ති කරනවා. ඒ ටික අපි මේ ද්‍රව්‍ය රත් කරන්න පාවිච්චි කරනවා. බල්බ දෙකක් සඳහා ඔයාලට ඕක මෙහෙදිරි ගන්න පුළුවන්. 100ක් තියෙනවා. ඒකෙන් 60ක් අපිට හම්බ වෙනවා. හරිද කාලෙම වැඩි කරාට පස්සේ කොච්චර ශක්තියද? අන්න ඔක තමයි අදහස. හරි රයිට් ටක් ගාලා ඔන්න පේලිය ලියලා ඒක තේරුම් ගන්න ඕකටම කලින්. හරිද ඊට පස්සේ කියනවා ඒ වගේම ළමයි ඕකෙන් දැන් ද්‍රව්‍යයට ලබා දෙනවනේ. ඒ ද්‍රව්‍යයට ලබා දෙන තාප ප්‍රමාණය විතර වොට් 5ක් විතර පරිසරයට හානි වෙනවලු. කියන්නේ ද්‍රව්‍යයට අපි මෙච්චරක් දෙනවා. ඒකෙන් තාප ප්‍රමාණය පරිසරයට හානි වෙනවා. පරිසරයට හානිය වොට් 5යිනේ වොට් 5යි කියන්නේ ළමයි ඔච්චරයි. තප්පර 5ක් තමයි අපි බලලා ඉන්නේ. මිනිත්තු 5ක් හින්දා ඕක තප්පර වල හරවනවා. මම මිනිත්තු 5 තප්පර වල හරවම කොහොමනේ තියෙන්නේ. ඒතර 5 සරක් 5 25යි 25 සරක් 6 කියන්නේ 125 ඒවා සෝරි 25 සරක් 6 කියන්නේ ළමයි 150යි. හරිනේ 150යි මෙතනට බිංදුවක් සෙට් වෙනවා.
ඔන්න ඔච්චර ශක්ති ප්‍රමාණය බාහිර පරිසරයට හානි වෙනවා. ඊට පස්සේ බල්බ් එකෙන් ඒ කියන්නේ මෙහෙම 160ක්ම එළියට දෙනවා. අ ද්‍රව්‍ය විසින් ඒ කියන්නේ එළියට දෙන ප්‍රමාණය තමයි උඩ තියෙන්නේ. ඒකෙන් පරිසරය විසින් නැවත 1500ක් ගන්නවා. ඉතුරු ටික තමයි එහෙනම් වතුරට හම්බෙන්නේ. එහෙනම් ද්‍රවයට ලැබෙන ප්‍රමාණය වෙන්න ළමයි අර 3600 වැඩි කිරීම 5නුත් මෙන්න මේ 1500 අඩු කරාම ලැබෙන අගය. හරිනේ. එතකොට ද්‍රවයට ලැබෙන ප්‍රමාණය මොකද්ද කියලා ළමයි? ද්‍රවය සේසංශය 25 ඉඳලා 30 දක්වා නැගිටිනවා. එහෙනම් ද්‍රවයට අවශ්‍ය කරන තාප ප්‍රමාණය සඳහා සමීකරණය මට ගන්න පුළුවන්. විශිෂ්ට අවදානිතාවක් දීලා තියෙන්නේ. එමෙ නේද? එතකොට ද්‍රවය ලබා ගන්න තාප ප්‍රමාණය දෙන්න පුළුවන් mc ඩෙල්ටා තීටා කියලා. එතකොට m හරිද? m දන්නේ නැහැ නේද? ද්‍රව්‍ය ස්කන්ධයක් මම දන්නේ නැහැ. දන්නවනේ. කිලෝග්‍රෑම් 5යි. හරිද? c තමයි දන්නේ නැත්te එක තමයි වාතයේ උෂ්ණත්වය වෙනස 25 ඉඳලා 30 දක්වා කියන ළමයි. හරිද? මෙතන 25 ඉඳලා 30 දක්වා කියන්නේ උෂ්ණත්වය වෙනස 5යි කියන එක. හරි. රයිට්. ඔන්න Q. ඒතර Q කියලා මෙන්න මේ ප්‍රමාණය. ඒ කියන්නේ 3605ක් කියන්නේ කොච්චරද? 3605ක් කියන්නේ අපි මෙහෙම කෙලින්ම ගමු. ඒතර 3600 5කින් හරිද 1500ක් අඩු කරාම එන අගය තමයි Q කියන්නේ. සමානයි 5 වැඩි කිරීම C වැඩි කිරීම 5. ඒතර මෙතනදී රයිට් 5ට 5ක් කැපිලා නම් මෙතනින් 5ක් බෙදුවොත් එහෙම එතකොට 300යි කියලා එන්නේ. 300යි කියලා එන්නේ. ඊට තව 5ක් කපන්නත් පුළුවන්. ඉතින් ඕනනම් තව 5ක් කැපුවොත් එහෙම මෙතනින් 60යි. මෙතනින් තව 5ක් කැපුවොත් එහෙම 720යි. ඔතන විශිෂ්ට තාවධාරිතාව වෙනවා 720න් 60ක් ගියාම එන අගය 720න් 60ක් ගියාම එන ලබන 660යි කියලා. 660යි ජූල් කිලෝග්‍රෑමයට සෙල්සියස් එකට නැත්තම් කෙල්වින් එකට 660යි කියලා එන්න ඕනේ. උත්තරේ 2. හරි මොකද්ද මං කරේ ළමයි? බල්බ් එක පත් වෙන වොට් ගාන 100ක් බල්බ් එක ලැබෙන වොට් ගාන 100ක් නම් 40ක් එයා ආලෝකය දෙනවා 60ක් එළියට දෙනවා. ඔන්න 60ක් එළියට දෙනවා. ඔය දෙන 60 කොච්චරද අපි ගණනය කරගන්නවා වොට් ගාන කාලෙන් වැඩි කරනවා. එතකොට දෙන ප්‍රමාණයෙන් 60ක්නේ. එතකොට ඒක වැඩි කිරීම කාලය ඔන්න ඔකට ශක්තිය හොයාගන්න පුළුවන්. බල්බ් දෙකක් හින්දා ඔක දෙකෙන් වැඩි කරන්න අමතක කරන්න එපා. හරිනේ. ඊළඟට ළමයි සෝරි පොඩ්ඩක් ඉන්න. මෙතන මම දෙකෙන් වැඩි කරලා නෙමෙයි නේද අන්තිමේකට දාලා තියෙන්නේ. ඔව් මෙතන දෙකෙන් වැඩි වෙන්න ඕනේ 3605 වැඩි කිරීම 2. එතකොට මෙතන 10ක් එන්න ඕනේ. මෙතන 10ක් තියෙන්නේ. හරිද? දෙකෙන් වැඩි වෙන්න ඕන. හරිද? මේක දෙකෙන් වැඩි වුණා නම් හරි. එතකොට 722 දෙකක් කිව්වා ළමයි 1440ක්. බල්බ් දෙකක්නේ 1440ක්. කින් 60ක් කියන්නේ 1380. හරිනේ උත්තරේ 1 වෙන්න ඕනේ. හරිද? මේක නෙමෙයි. උත්තරේ 1 වෙන්න ඕනේ. බල්බ් දෙකක් තියෙනවා. බයි උත්තර බල්බ් දෙකක් සඳහා කොච්චර ශක්තියක්ද කියලා දැනගන්න. ඊට පස්සේ ඒකිනුත් යම් ප්‍රමාණයක් පරිසරයට හානි වෙනවා. එතකොට පරිසරයට හානි වෙනවා. එතකොට අදාළ ද්‍රව්‍ය සඳහා Q සමාන mc ඩෙල්ටා තීටා දැම්මොත් එහෙනම් ඔයාලට වෙන්න මේ සමීකරණයෙන් ගත්ත තාප ප්‍රමාණය හොයාගන්න පුළුවන්. එතකොට ඕකේ Q වලට ඔයාට හරිද මෙන්න මේක ආදේශ කරන් තියෙනවා. හරි සරල දෙයක් තියෙනවා. හරි. ඒකෙන් ඔයාලට C යුක්ත කරලා අවසාන උත්තරේ ගන්න පුළුවන් සුළු කිරීම තියෙන ඊට පස්සේ. හරි. පැහැදිලිනේ? රයිට්. හරි. ටක් ගාලා බලලා තියෙනවා හදාගන්න ළමයි. අඩු පාඩුවක් තියෙනවා නම් හදාගන්න. හරි. අඩු පාඩුවක් තියෙනවා හදාගත්තා නේද? හරි. ඊළඟ ප්‍රශ්නට යමු.
හරි. ඊට පස්සේ විශිෂ්ට තාපධාරිතාවය 445 ජූල් කිලෝග්‍රෑමන කෙල්ලිනට වන රයිට්. ඔන්න ඔච්චරක් කරන වානි වලින් සෑදෙන කිලෝග්‍රෑම් එකක අශ්වලාඩමක් සෑදීමේදී කම්මල් කරුවා විසින් 1100ට රත් කරවලු. අහන්න රත් කරලා සේසන්සේ 20 ජලයට දානවා. එතකොට මට කියන්න ළමයි සේසන්සේ 20 ජලයට 1100ට රත් කරපු එක්කෙනෙක් දානවා කියන්නේ පරිසර උෂ්ණත්වය කොච්චරක් වෙන්නේ නැද්ද? බොහෝ විට සේසන්සක 20ක් ළමයි. හරි සේසන්සක 20 ජලයට දානවා කියන්නේ බොහෝ විට සේසන්සක 20ක් තමයි වෙන්න ඕනේ. හරිද? එතකොට ඔයාලට ඉස්සල්ලාම ගණනය කරගන්න පුළුවන් මෙන්න මෙහෙම. right අපි මෙන්න මෙහෙම හිතමු. අපිට පද්ධතිය අවසාන උෂ්ණත්වයක් ගැන අදහසක් ඕනේ මේ ගැටලුව හදන්න. නැත්තම් මේක ගන්න අමාරුයි. එතකොට පද්ධතිය අවසාන උෂ්ණත්වය ගැන අදහසක් ගන්න අපි මෙහෙම ලාවේ. තව පොඩ්ඩක් ප්‍රශ්නේ කියවනවා. තව පොඩ්ඩක් ප්‍රශ්නේ කියවනකොට කියනවානේ ජලයේ වාෂ්පීකරණ විශිෂ්ට උෂ්ණතාවය මෙච්චරයි හරිද? ඔන්නෝම ඒ කියන්නේ වාෂ්ප වෙන අවස්ථාව ගැන කියන්නේ කියන එක තේරෙන්න ඕනේ. හරි ඊට පස්සේ බඳුනේ තාපධාරිතාව මෙච්චරයි හරිද කොහොම කියලා හිමාලය බවට පත්වෙන ජල ස්කන්ධය. අන්න ඕකෙන් අපි තේරුම් ගන්න අපි පොඩි අනුමානයක් දෙනවා. ඒ තමයි මේ පද්ධතියේ අවසාන උෂ්ණත්වය සෙල්සියස් අංශක 100 වෙන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඔය දැන් ඔය අශ්වලාඩමයි ඔක්කොම වතුරට දැම්මට පස්සේ මේ වතුරේ ගන්න මේ වතුරේකට අශ්වලාඩමක් දානවා විදිහට දාලා ඔක්කොම වෙලා හරිද දැන් අශ්වලාඩම ලොකු උෂ්ණත්වයක් තියෙන සෙල්සියස් 100 නේ 1100 ඕක සෙසන්සේ 100 දක්වා තමයි අඩු වෙන්නේ කියලා හිතනවා. එතකොට උෂ්ණත්වය අඩු වීම ළමයි 1000යිනේ. 1100 100ට අඩු වුණා කියන්නේ 1100න් 100ක් අයින් කරාම 1000යි. උෂ්ණත්වය වෙනස 1000යි. හරි. එතකොට අපිට මෙහෙම ගණනය කරගන්න ඕන අවසාන උෂ්ණත්වය කියන ඉස්සල්ලාම පොඩි අයිඩියා එකක් ගත්තා. එහින්දා ළමයි මම ගණනය කරනවා මෙන්න මෙහෙම. හරිනේ. මම ගණනය කරනවා අශ්වලාඩම හරිද මෙයා සෙසන්ස 1100 සිට සෙසන්සක 100 දක්වා උෂ්ණත්වය අඩුවීමේදී පද්ධති ලබා දුන්නත් අපි පිට කළ තාප ප්‍රමාණය පිට කළ තාප ප්‍රමාණය 1600 දක්වා අඩු වෙනකොට පිට කළ තාප ප්‍රමාණය. හරිනේ එතකොට පිට කළ තාප ප්‍රමාණය වලට ගන්න පුළුවන් මොකක්ද mc ඩෙල්ටා තීටා වලින්. එතකොට m කියන්නේ මෙයාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යිනේ. c 445 කියලා ගාණ කියනවා උෂ්ණත්වය වෙනස ළමයි 1000යි. එතකොට පිට කළ තාප ප්‍රමාණය කියන්නේ 44000 නෙමෙයි. මෙහෙම ගන්න පුළුවන් 445 ගුණ කිරීම 10 3ක් කියලා ගන්නට 4,45,000 නේ තියෙන්නේ. ඔන්න ඔච්චර තාප ප්‍රමාණයක් පිට කරනවා. එතකොට මේ තාප ප්‍රමාණයෙන් දැන් අවසානයේදී හිමාලය නම් තියෙන්නේ. හරිද? අවසානයේදී මෙහෙම හිමාලය හැදෙනවා නම් ළමයි ජලය මොකක්ද වෙන්න ඕනේ? දැන් හිමාලය හැදෙන්න නම් ජලය මොකක්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම සෙල්සියස් 100ට පත් වෙනවා. මොකද ජලයේ තාපාංකය සෙල්සියස් 100යිනේ. එතකොට සෙල්සියස් 100ට ජලය රත් වුණොත් තමයි හිමාලය හැදෙන්නේ. එහෙනම් අපි දන්නවා ළමයි. එහෙනම් අපි එකෙන් තේරුම් ගන්න පොයින්ට් එක තමයි එහෙනම් මේකේ තියෙන ජලය අනිවාර්යයෙන්ම සෙල්සියස් 100ට රත් වෙලා තියෙනවා වෙන්න ඕනේ කියලා අපි තේරුම් ගන්නවා. මොකද සෙල්සියස් 100ට ආවොත් තමයි හිමාලය වෙන්නේ. එහෙනම් අපි තේරුම් ගන්නවා එහෙනම් මේකේ තියෙන ජලය අනිවාර්යයෙන්ම සෙල්සියස් 100 දක්වා රත් විය යුතුයි. එහෙනම් මම ඊළඟ පාඩම ළමයි ජලය සෙල්සියස් අංශක 100 දක්වා රත්වීමට ජල සේසංශ 100 දක්වා රත් වීමට අවශ්‍ය තාප ප්‍රමාණය මම ගණනය කරනවා ළමයි. එතකොට ඒක ගන්න පුළුවන් මට MC ඩෙල්ටා තීටා වලින් මෙතනදී ජලයේ ස්කන්ධය කොච්චරයිද ළමයි? ඒත් කිලෝග්‍රෑම් 1යි. විශේෂතාව ධාරිතාව ඉතින් 4200 ඉන්නේ මේකෙත් ඇත්තේ 7200 සමහර තැන්වලදී 4000 කියලා දෙනවා. උෂ්ණත්වය වෙනස ළමයි 100. එතකොට ජලය සේසංශ 100ට රත් වීම සඳහා අවශ්‍ය කරන ප්‍රමාණ ළමයි 420 වැඩි කිරීම 10 3යි කියලා ගමු. ඒ කියන්නේ 420 මොකද අපි මෙතන ලිව්වේ මම 10 3 නෙමෙයි ලිව්වේ. හරිද ඒකෙන් හින්දා. ඔන්න ජලය රත් වෙන්න අවශ්‍ය කරන තාප ප්‍රමාණය. හරිනේ. ඔය විදිහට.
රයිට්. හරි. ඊට පස්සේ ළමයි හරි. ජලයටත් වෙන අවශ්‍ය කරන තාප ප්‍රමාණය. එතකොට ළමයි අපිට බලන්න පුළුවන් දැන් මෙහෙමනේ වෙන ළමයි. දැන් අශ්වලාඩමෙන් ශක්තිය ගන්නවා. අශ්වලාඩමෙන් ශක්තිය අරගෙන ඒ ශක්තියෙන් කොටසක් ජලය සෙල්සියස් 100 දක්වා රත් වෙන්න ගන්නවා. ඊට පස්සේ ඒකිනුත් තව ශක්තියක් ගන්නවා ජලය හුමාලය වෙන්න. ඒතර හුමාලය බවට පත් වෙන්න අවශ්‍ය කරන ශක්ති ප්‍රමාණය ළමයි මේ සෙල්සියස් 100ට රත් වෙන්න ගත ශක්ති ප්‍රමාණයෙන් ඒ කියන්නේ මෙහෙමයි. අශ්වලාඩයෙන් අපි තුමු ජූල් 1000ක් දුන්නා කියලා. එතකොට සෙල්සියස් 100 ජලය වෙන්න ජූල් 800ක් පාවිච්චි කරොත් හුමාලය බවට පත් වෙන්න ඉතුරු වෙන්නේ ජූල් 200ක් විතරයි. අර දුන්නා වගේ සරල දෙයක්. මෙයාගෙන් 1000ක් හම්බුනා නම් 800ක් මේ වෙනවා නම් හුමාලය ඒ කියන්නේ සෙල්සියස් 100ට රත් වෙන්න විතරක්. ඊට පස්සේ හුමාලය බවට පත් වෙන්න ඉතුරු වෙන්නේ එහෙනම් 200ක් විතරයි. හරිනේ. ඔන්න ඔය විදිහට ළමයි සරලව තේරුම් ගන්න. එහෙනම් අපිට ගන්න පුළුවන් ළමයි හුමාලය බවට පත් වීම සඳහා ඉතිරි වන තාපය නැත්නම් හුමාලය සඳහා ලැබෙන තාපය හුමාලය බවට පත් වීමට හුමාලය බවට පත්වීමට ලැබෙන තාපය. එතකොට ඔයාලට ගන්න පුළුවන්. එහෙනම් 445 වැඩි කිරීම 10 3ෙන් අඩු කරන්න. ජලය ගත්ත තාප ප්‍රමාණය. එතකොට එතන එනවා ළමයි 25 වැඩි කිරීම 10 3යි ජූල් කියලා. හරිනේ. හරි ඔය විදිහට. ඊට පස්සේ ළමයි ඕක දාන්න හුමාලය සඳහා ලැබෙන ශක්තියක් විදිහට. ඒතර හුමාලය සඳහා ලැබෙන ශක්තිය Q සමාන ml නේ. ඒතර Q සමාන ml කියන සූත්‍රයට දාගත්තා. Q ප්‍රමාණය 25 වැඩි කිරීම 10 3යි m ස්කන්ධය දන්න එක තමයි අපෙන් අහන්නේ. හුමාලය බවට පත් වෙච්ච ස්කන්ධය අහන්නේ m l හුමාලයේ විශිෂ්ට තාප ධාරිතාවය නෙමේ හුමාලයේ වාෂ්පීකරණයේ ගුප්ත තාපය. ඒක ඔයාලට දෙනවා 2.25 වැඩි කිරීම 10 5ක්. 2.25 වැඩි කිරීම 10 5ක්. හරිනේ. එතකොට ඔයාලට ගන්න පුළුවන් මෙතනින් 100යි මේකට කැපිලා යනවා. ඒතර 25න් බෙදුවාම 1යි 25න් බෙදුවාම ළමයි 5යි. එතකොට ස්කන්ධයට ළමයි එක බෙදීම 500ක් කියලා එන්නේ නේද? ස්කන්ධයට එන්නේ එක බෙදීම 500යි කියලා. එක බෙදීම 500යි කියන්නේ හරිද? එක බෙදීම 500යි කියන්නේ කොච්චරයිද? එක බෙදීම 500යි කියන්නේ දශම 2යි. දශම 2 වැඩි කිරීම 10 ඍණ 2යි කියලා එන්නේ. දශම 2 වැඩි කිරීම 10 ඍණ 2යි කියන්නේ ඔයාලට මෙහෙම ගන්න පුළුවන් 2 වැඩි කිරීම 10 ඍණ 3යි කියලා. 2 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම් නෙන්නම 2 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම් කියන්නේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි කිලෝග්‍රෑම් කියන්නේ හරිද ග්‍රෑම් වලින් ගත්තොත් එහෙම ග්‍රෑම් කොච්චරයිද ග්‍රෑම් වලින් ගත්තොත් ඕක ග්‍රෑම් 2යි කියලා එන්නේ. ග්‍රෑම් 2ක් තමයි එතකොට වාෂ්ප වෙලා කියලා එන්නේ. හරිනේ. අතන මොකක් හරි 10 බලවල කේස් එකක් ඇති. බලමු. හරිද මෙතනදී හුමාලය බවට පත්වීමට ලැබෙන තාප ප්‍රමාණය. රයිට්. මෙතන 1000යිනේ. 445 13 එක හරි. ඊට පස්සේ 420 ගණනකට පස්සේ 25 වැඩි කිරීම 10 3යි. 25 වැඩි කිරීම 10 3 සමාන m වතාවක්. මෙතන තමයි 2.25 නේද? ඔන්න ඔතන තමයි වැරදිලා තියෙන්නේ. මේ 2.25 හරිද? 2.25 කියන ළමයි මෙතන 5 වැඩි කිරීම 10 ඍණ 2යි. හරිද? ඔන්න ඔහොම. ඒතර 5 වැඩි කිරීම 10 ඍණ 2යි කියන ළමයි මේ 100ට මේක කැපිලානේ. ඒතර මෙතන 5 තියෙනවා. හොඳ එක බෙදීම 5. එක බෙදීම 5 කියන ළමයි 0.2යි කිලෝග්‍රෑම්. 0.2යි කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් වලින් ගත්තොත් එහෙම 200ක්. උත්තරේ 1. හරි මොකද්ද මං කරේ ළමයි ඉස්සෙල්ලාම අවසාන උෂ්ණත්වය නිර්ණය කරගත්තා. මේක හුමාලය බවට පත් වෙනවා නම් ගොඩක් විට 100ට වගේ ආසන්න උත්තරයක් ඇත්තේ. අවසාන උෂ්ණත්වය. එතකොට ළමයි ලාඩම් පිටකර ශක්ති ප්‍රමාණය මට උෂ්ණත්ව වෙනස දන්නවා නේ 1100න් 100 දක්වා අඩු වෙදින් පිට කරලා තියෙන්නේ. එතකොට 1000යි උෂ්ණත්ව වෙනස. එතකොට යාගේ විශිෂ්ටතාව ධාරිතාවත් එක්ක ඔයාට එයා දෙන තාප ප්‍රමාණය හොයන්න පුළුවන් ඔය විදිහට. ඊට පස්සේ රත් වීමට අවශ්‍ය කරන තාප ප්‍රමාණය කියන්නේ හරිනේ. එතකොට ඕක ඉදිරියට ගන්න පුළුවන් 420 වැඩි කිරීම 10 3ක් කියලා. ඒ කියන්නේ MC ඩෙල්ටා තීටා වලින්. ඒ කියන්නේ හුමාලය බවට පත් වෙන කලින් ළමයි දැන් අවසයි පරස් පිළිලක් තියෙනවානේ.
එතකොට ඉස්සරහාම අයිස් සේසාංශ බිඳුවේ ජලය සේසාංශ බිඳුවේ ඊට පස්සේ යම්කිසි උෂ්ණත්වයක ජලය ඊට පස්සේ සේසාංශ 100 පැන්නුවට පස්සේ තමයි හුමාලය වෙන්නේ. හරිනේ. ඉතින් ඔන්න ඔය සේසාංශ 100 දක්වා අවශ්‍ය කරන තාප ප්‍රමාණය මෙච්චරයි. හරි. එතකොට ඒකෙනුත් අර දැන් ලබා දෙන ටිකෙන් මෙන්න මෙච්චරක් අඩු කරලා ඉතුරු වෙන ටික හරිද මෙන්න මේ ටික තමයි හරිද අඩු කරලා ඉතුරු වෙන ටික. ඒ කියන්නේ මෙන්න මේ ටික තමයි මෙතනදී මේ වාෂ්ප වීම සඳහා පාවිච්චි කරන්නේ. ඒක ඔයාලට 0.2 කියලා යනවා. හරියට ඕක මේක ආදේශ කරන්න ml වලට. හරිනේ. එතකොට ස්කන්ධය දන්නේ L 2.25 ඩිග්‍රීම 10.5යි. ඒතර ආදේශ කරලා පස්සේ උතනින් උත්තරය එනවා. හරි නේද? හරි. ඔය තමයි උතන කතන්දරේ. right. හරි. එතකොට 0.2යි කියන්නේ ළමයි ග්‍රෑම් 200යි. හරි. ඔන්න ළමයි තාපයෙන් ආපු ගැටලු එතන 1යි 2යි 3යි 4යි 5යි 6යි 6ක් තිබ්බා. බස්නාහිර පළාත් 2025 පේපරේ තාපයෙන් ආපු ගැටලු. ඔයාලගේ අදහසක් දාන්න දෙයක් එකතු වෙන්නේ නැති ප්‍රැක්ටිස් එකක් හම්බෙන්නේ නැති හිතන විදියක් පුරුදු වෙන්නේ නැති හරිද මේ දේවල් ගැන අදහසක් දාලා තියෙයි. ඊට පස්සේ මම විකිරණශීලීතාවයෙන් ගැටලු ටික දානවා. right සාකච්ඡා ටික විකිරණශීලීතාවයත් එක්ක තියෙන ටික දාන්න. right ඩන් කියලා හරි මොකක් හරි කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම.